හෙලෝ මං අද කතා කරන්නේ ටෝනර්ස් ගැන. ටෝන් එකක් කියන්නේ මොකක්ද? ඒ වගේම මං යූස් කරලා තියෙන ටෝනර්ස් මොනවාද? අපිට ගෙදර හදාගන්න පුළුවන් ටෝනර්ස් මොනවාද? වගේම ටෝන් එකකින් අපිට ලැබෙන බෙනිෆිට්ස් මොනවාද කියලා මං කියන්නම්. ඉස්සෙල්ලාම බලමු මොකද්ද ටෝන් එකක් කියලා කියන්නේ කියලා. ඇත්තටම ටෝන් එකක් කියලා කියන්නේ අපේ මූණේ ඕපන් වෙන පෝසස් ක්ලෝස් කරගන්න අපි යූස් කරන දෙයක්. එතකොට මෙන්න මේ ටෝන එකකින් වෙන්නේ අපි ෆේස් වොෂ් හරි ක්ලෙන්සර් හරි මොනවා හරි දාලා ෆේස් එක ක්ලීන් කරගත්තට පස්සේ එහෙම නැත්නම් අපි ක්ලීන් අප් එකක් කරාට පස්සේ අපි ෆේස් එකේ පෝසස් ඕපන් වෙනවා. අපේ ෆේස් එකේ තියෙනවා පොඩි පොඩි සිදුරු තියෙනවා. ඒ සිදුරු ඕපන් වෙනවා ක්ලීන් අප් එකකින් පස්සේ. ඉතින් ඒ සිදුරු අපි හරියාකාරයෙන් ක්‍රෝස් කරගත්තේ නැත්නම් ඒව ඇතුළට කුණු විලි ගිහිල්ලා පිම්පල්ස් එන්න බලනවා, ඇක්නි එන්න බලනවා. ඒ වගේ ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. ඉතින් ඒක නිසා අපි අනිවාර්යෙන්ම ටෝන් එකක් යූස් කරලා ෆේස් එකේ ඕපන් වෙන පෝසස් ක්ලෝස් කරගන්න ඕනේ. ඉතින් මේ පෝසස් ක්‍රෝස් කරන එකට අමතරව ටෝන් එකකින් කරන තව ගොඩක් කාර්යයන් තියෙනවා. පළවෙනි එක විදිහට අපේ ස්කින් එකේ pH අගය බැලන්ස් කරනවා. අපි ෆේස් වොෂ් එකක් දාලා ක්ලෙන්ස් එකක් දාලා ෆේස් එක ක්ලීන් කරාට පස්සේ ෆේස් එකේ pH අගය වෙනස් වුණොත් ඒක බැලන්ස් කරන එකත් කරන්නේ ටෝන් එකක් මගේ. ඒ වගේම ෆේස් එකේ හොඳ හයිඩ්‍රේෂන් එකක් තියාගන්න වගේම ඊට පස්සේ අපි ඇප්ලයි කරන ප්‍රොඩක්ට්ස් අපේ ෆේස් එකට හොඳින් ඇබ්සෝබ් වෙන්නත් මේ ටෝන් එකක් අපිට උදව් වෙනවා. ඉතින් මේ දේවල් කරගන්න නම් අපි අනිවාර්යයෙන්ම ටෝන් එකක් යූස් කරන්න ඕනේ. ඒත් ඒ වුණාට අපි ටෝන් එකක් ගනිද්දී අනිවාර්යයෙන්ම අපේ ස්කින් ටයිප් එක මොකද්ද? ඒ ටෝන් එකේ තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවද? ඒවා අපේ ස්කින් එකට ඩැමේජ් වෙන්න පුළුවන් දේවල් අපේ ස්කින් එකට ගැලපෙනවද? ඒ හැමදේම තීරණය කරලා තමයි අපි ටෝන් එකක් යූස් කරන්න ඕනේ. මූලික වශයෙන්ම ටෝන් එකකින් කරන්න පුළුවන් කාර්යයන් අපි කතා කරා. ඒ වගේම අපි ටෝන් එකක් මොන ටෝන් එකක් අපි යූස් කරත් ඒක අපේ ස්කින් ටයිප් එකට මැච් වෙන්න ඕනේ. ඒ ඉන්ග්‍රීඩියන්ට්ස් අපේ ස්කින් එකට හාම්ෆුල් වෙන්නේ නැහැ කියලා අපි දැනගන්න ඕනේ. ඒ වගේ ගොඩක් දේවල් අපි ටෝන් එකක් යූස් කරන්න කලින් දැනගන්න ඕනේ. ඉතින් ඒ වගේම තමයි අපිට යූස් කරන්න පුළුවන් හොඳ නැචරල් ටෝන් වගේම කඩින් ගන්න ටෝනක් තියෙනවා. කතා කරපු ටෝන් එකේ මූලික කාර්යයන්ට අමතරව අපිට දැන් එන ටෝනර්ස් වලින් ග්ලෝවි ස්කින් එකක් ගන්න, ස්කින් එක ඊවන් කරගන්න, ඒ වගේම ස්කින් එක මොයිස්චර් කරන්න, හයිඩ්‍රේට් කරන්න වගේ ගොඩක් දේවල් වලට ටෝනර්ස් හදලා තියෙනවා. මොකද දැන් ගොඩක් ක්ලෙන්සර්ස්, ෆේස් වොෂ් වර්ග තියෙනවා මේ ටෝන් එකේ කාර්යයක් කරනවා. ඒ කියන්නේ ෆේස් එක ක්ලීන් කරාට පස්සේ pH බැලන්ස් කරලා අර ඕපන් වෙන පෝසස් ක්ලෝස් කරන්න පුළුවන් විදිහේ ටෝන් ක්ලෙන්සර්ස් ෆේස් වොෂ් තියෙනවා. ඉතින් ඒක නිසා දැන් ටෝනර්ස් උත් ෆේස් එකේ ඕපන් වුණ පෝසස් ක්ලෝස් කරන එකට අමතරව ස්කින් එක ග්ලෝවි කරගන්න, ෂයින් කරගන්න වගේම ඊවන් කරගන්නත් පුළුවන් විදිහට තමයි එන්නේ. මම කියන්නේ මම යූස් කරලා තියෙන කඩෙන් ගන්න ටෝනර්ස් මොනවද කියලා. ඉතින් පර්සනලි මම නම් සාමාන්‍යයෙන් නැචරල් දේවල් වලට තමයි ගොඩක්ම කැමති. ඒ කියන්නේ නැචරල් දෙයක් මගේ ෆේස් එකේ ඇප්ලයි කරන්න තමයි මම ගොඩක් කැමති. ඒන රිසල්ට් එකටත් මම ගොඩක් කැමති. ඉතින් මම කඩෙන් ගන්න ටෝනර්ස් විදිහට මම ටෝනර්ස් දෙකක් විතරයි මෙච්චර කාලයකට යූස් කරලා තියෙන්නේ. ඒ ටෝනර්ස් දෙක ගැන මම කියන්නම්. ඉස්සෙල්ලා මම ටෝන එකක් කියලා ගත්තේ මෙන්න මේ Forever එකේ ඇලෝවෙරා ටෝන එක. මෙන්න මේකත් සාමාන්‍යයෙන් හොඳ ටෝන එකක් විදිහට මට දැනුණා. හැබැයි මම මෙන්න මෙච්චරයි ඒක යූස් කරේ. තාම මෙහෙම මෙච්චර ගොඩක් තියෙනවා. මම මේක යූස් කරන එක නතර කරා. ඇත්තටම මේක ටෝන් එකකින් වෙන දේවල් වෙනවා ඇති. pH උත් බැලන්ස් කරනවා ඇති. හැමදේම වෙනවා ඇති. හැබැයි මේකෙන් මගේ ස්කින් එක පොඩ්ඩක් ඩාර්ක් වෙන්න ගත්තා. ඒක නිසා මම මේක ආයෙ යූස් කරේ නැහැ. මම තාමත් යූස් කරන මම දැනටමත් කඩෙන් ගන්න ටෝනර්ස් වලින් මම කැමතිම සහ මම තාමත් යූස් කරන ටෝන එක තමයි මෙන්න මේක. ඩොක්ටර් රෂෙල් එකේ විටමින් C ටෝන එක, එසෙන්ස් ටෝන එක. ඉතින් ඇත්තටම මේක ඇන්ටි ඒජින් වලටයි බ්‍රයිට්නින් වලටයි තමයි ගොඩක්ම යූස් කරන්නේ. මට ස්කින් එක බ්‍රයිට් කරගන්න ඒ වගේම ඒ වගේ දේවල් වලට මම මේ ටෝන එක යූස් කරනවා. ඉතින් එන්නේ ටෝනර්ස් දෙකට අමතරව මම කිසිම ටෝන එකක් ගන්න සල්ලි වියදම් කරලා නැහැ. ඇත්තටම මම නැචරල් ටෝනර්ස් නම් ගොඩක් යූස් කරලා තියෙනවා. ඇත්තටම ඒ නැචරල් ටෝනර්ස් වලින් ලැබෙන රිසල්ට් එක නම් ඇත්තටම ගොඩක් හොඳයි. ඒ නැචරල් ටෝනර්ස් මොනවද කියලා කතා කරමු. මේ යූස් කරලා තියෙන නැචරල් ටෝනර්ස් වලින් පළවෙනි එකටම මම ආසම නැචරල් ටෝන එක තමයි අයිස් කියුබ්ස් කියන්නේ. ඉතින් මම ටෝන එකක් විදිහට අයිස් කියුබ් යූස් කරද්දී මම නෝට් කරගෙන තියෙන දේවල් තමයි අයිස් කියුබ් එකකට පුළුවන් ඔයාගේ ඕපන් වුණු පෝසස් ක්ලෝස් කරන්න. ඒක සාමාන්‍යයෙන් නැචරල් ටෝන එකක් විදිහට හැමෝම යූස් කරන දෙයක්. ඉතින් ඊට අමතරව ටෝන එකකින් වෙන කාර්යයන්ට අමතරව අයිස් කියුබ් එකකින් ඔයාගේ ස්කින් එක ෂයින් කරන්න, ඔයාලට ග්ලාසි ලුක් එකක් ගන්න, ස්කින් එක ක්ලියර් කරන්න, ස්කින් එකේ ඇති
වෙන ඩාර්ක් ස්පොට්ස් රිමූව් කරන්න, පිම්පල්ස් අඩු කරන්න, ඒ වගේ ගොඩ දේවල් වලට අයිස් කියුබ්ස් යූස් කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම යූස් කරලා තියෙන හොඳම නැචරල් ටෝන් එක තමයි අයිස් කියුබ්ස්. ඉතින් මේ අයිස් කියුබ්ස් උත් අපිට රෙගුලර් අයිස් කියුබ්ස් වලට අමතරව එක එක දේවල් යූස් කරලා අයිස් කියුබ්ස් හදාගෙන ටෝන කරන්න පුළුවන්. එක්සැම්පල් එකක් විදිහට පිපිඤ්ඤා, නිල් කටරළු, බීට්රූට්, අර්තාපල්, ඒ වගේ ගොඩ දේවල් යූස් කරලා, කෝමාරිකා, ඒ වගේ ගොඩ දේවල් යූස් කරලා හදාගන්න අයිස් කියුබ්ස් වලින් හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. ඇත්තට මේ එක එක අයිස් කියුබ්ස් වලින් එක එක රිසල්ට්ස් තමයි එන්නේ. මම මේ ඔක්කොම යූස් කරලා තියෙනවා. මේ හැම අයිස් කියුබ් එකක්ම මම යූස් කරලා තියෙනවා. කොහොම වුණත් අපි පොදුවේ ගත්තොත් අයිස් කියුබ්ස් කියන්නේ අපේ ස්කින් එකට හොඳටම ගැලපෙන නැචරල් ටෝන් එකක්. අපේ ස්කින් එකට මැච් වෙන විදිහට අපිට ඒක හදාගන්නත් පුළුවන් ගෙදර ඉඳන්ම. ඊළඟට හොඳම ටෝන් එක විදිහට හැමෝම දන්න ටෝන් එකක් තමයි රෝස් වෝටර් ටෝන් එක. ඇත්තටම රෝස් වෝටර් එන්නොත් අපේ ෆේස් එකේ ඕපන් වෙන ප්‍රොසෙස් ක්ලෝස් කරන්න, pH එක හොඳට බැලන්ස් කරලා තියාගන්න වගේ දේවල් වලට රෝස් වෝටර් යූස් කරනවා. ඇත්තටම රෝස් වෝටර් කියන්නේ ගොඩක් හොඳ ටෝන් එකක්. මම යූස් කරලා තියෙනවා. දැනටමත් යූස් කරන ටෝන් එකක් තමයි රෝස් වෝටර් කියන්නේ. අයිස් කියුබ්ස් වලට පස්සේ මට බෙස්ට් රිසල්ට්ස් හම්බුනේ නැචරල් ටෝන් එක තමයි රෝස් වෝටර් කියලා කියන්නේ. ඊළඟට අපිට යූස් කරන්න පුළුවන් DIY ටෝනර්ස් විදිහට ග්‍රීන් ටී වලට හනි දාගෙන යූස් කරන්න පුළුවන් ටෝන් එකක් විදිහට. ඊළඟට නිල් කටරළු වලින් හදාගන්න ටෝනර්ස් උත් අපිට ගෙදර ඉඳන් යූස් කරන්න පුළුවන් හොඳ ටෝන් එකක්. ඊට අමතරව රයිස් වෝටර්, එතකොට කියුකම්බර් ජූස්, ඒ වගේම හිබිස්කස්, රෙඩ් හිබිස්කස් ජූස්, ඒ කියන්නේ රතු අදමල් ජූස් වගේ දේවල් දක්වන්න පුළුවන්. ඒ කියන්නේ රයිස් වෝටර් ටෝන් කියන්නේ අපි අර හදාගන්න හාල් වලින් හාල් පෙඟෙන්න තියලා ඒක ටෝන් එකක් විදිහට ඇප්ලයි කරන්න පුළුවන් අපේ ෆේස් එකේ. ඊට අමතරව පිපිඤ්ඤා යුෂ අරගෙන ඒකට රෝස් වෝටර් ටිකක් හරි ඒ වගේ මොනවා හරි දාලා ටෝන් එකක් විදිහට ඇප්ලයි කරන්න පුළුවන්. මේ දෙකත් ඉෆෙක්ටිව් හොඳ ටෝනර්ස් දෙකක්. ඒවා තමයි මම්මගේ ෆේස් එකට යූස් කරලා තියෙන ටෝනර්ස් වර්ග වෙන්නේ. ඉතින් කියන්න තියෙන දේ තමයි ඇත්තටම කඩෙන් ගන්න ටෝන් එකකුයි ගෙදර හදන ටෝන් එකකුයි ගත්තොත් අපිට ඇත්තටම සයිඩ් ඉෆෙක්ට්ස් නැතුව ටෝන් එකකින් වෙන දේවල් වලට අමතරව ස්කින් එක ග්ලෝවි කරගන්න, ෂයින් කරගන්න, පොඩි රේඩියන්ට් லுක් එකක් ගන්න යූස් කරන්න පුළුවන් ටෝනර්ස් ගොඩක් මම කතා කරා. ඇත්තටම නැචරල් ටෝනර්ස් උත් ගොඩක් හොඳයි. වෙන ටෝනර්ස් වලට සල්ලි වියදම් කරන්න ඕනේ නැහැ. මේ නැචරල් ටෝනර්ස් ගෙදර ඉඳන්ම හදාගෙන යූස් කරනවා නම් ඒම ඒ දේවල් වලින් ඇලර්ජි රියැක්ෂන්ස් මට ඇවිත් නැහැ. හැබැයි ඔයා දෙයක් ෆේස් එකේ ඇප්ලයි කරන්න කලින් පැච් ටෙස්ට් එකක් කරලා බලලා ඇප්ලයි කරන්න. ඉතින් ඒව තමයි මට ටෝනර්ස් ගැන කියන්න තියෙන්නේ. ඔය අනිවාර්යෙන්ම ස්කින් එක ක්ලීන් කරාට පස්සේ ටෝන් එකක් ඇප්ලයි කරන්න පුරුදු වෙන්න. ඇත්තටම කඩෙන් ගන්න ටෝනර්ස් වල සල්ලි වියදම් කරන්න ඕනේ නැහැ. ඔයාලට ගෙදර ඉඳන් අයිස් කියුබ් එකක් උනත් යූස් කරලා ස්කින් එක ටෝන් කරගන්න පුළුවන්. ඉතින් ඔයා ඒ වගේ දේවල් වලින් උනත් ඔයාලට ලස්සන වෙන්න පුළුවන්. ඇත්තටම ටෝන් එකක් කියන එක අපි අනිවාර්යෙන්ම අපේ ස්කින් කෙයාර් රූටින් එකට ඇඩ් කරගන්න ඕනේ දෙයක්. ඔයා try කරලා බලන්න මම මේ කියපු ටෝනර්ස් වර්ග ඔයාලට හොඳ රිසල්ට්ස් ගන්න පුළුවන්.